ඉතින් 2026 වර්ෂ කටක ලග්න හිමියන්ට කොහොම බලපායිද? අපි මේ විග්‍රහයෙන් බලමු. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂා නිරෝෂනී සෝමවීර ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ඉතින් 2026 වර්ෂ කටක ලග්න හිමියන්ට කොහොම බලපායිද? අපි මේ විග්‍රහයෙන් බලමු ඉදිරි වසරේ ග්‍රහ ගමන ජීවිතේ විවිධ පැතිවලට බලපාන විදිහ ගැන. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ අවුරුද්දේදී වෙන්න පුළුවන් දේවල් පැහැදිලිවම තේරුම් ගන්න අපි මේ කාරණා ටික කොටස් 6කට කඩලා බලමු. මුලින්ම පොදු දැක්මක්. ඊට පස්සේ ධනය සහ මුදල්, ආදරය සහ සබඳතා, වෘත්තිය සහ අධ්‍යාපනය, පවුල සහ සෞඛ්‍ය. අවසාන වශයෙන් වසරටම මඟ පෙන්වීමකුත් එක්ක. හරි. එහෙනම් පළවෙනි කොටස 2026 දිහා පොදුවේ බැලුවොත් මොන වගේ චිත්‍රයක්ද මැවෙන්නේ? මේ අවුරුද්දේ මූලිකම ශක්තිය, එහෙම නැත්නම් තේමාව මොකක්ද? මෙන්න මේකයි වැදගත්ම කාරණිය. 2026 කියන්නේ ඇත්තටම ජීවිතේ ස්ථාවර කරගන්න, දියුණුවට අඩිතාලමක් දාගන්න ලැබෙන වසරක්. ඒ කියන්නේ මුදල්, රැකියාව, ආදරය, විවාහය වගේ හැම පැත්තකින්ම බොහොම තීරණාත්මක තීන්දුව ගන්න වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ කියන ස්ථාවරත්වය සහ දියුණුව, ධනය සහ මුදල් පැත්තෙන් කොහොමද දිගහැරෙන්නේ කියලා. මේකෙන් හරියම අපූර්වට පේනවා මුළු අවුරුද්දේම මූල්‍ය කතාව පරිච්ඡේද 3කට බෙදෙන විදිය. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ කවුද? වාසනාවේ සහ වර්ධනයේ ග්‍රහයා ගුරු. ගුරුගේ ගමන අනුව තමයි මේ මුළු කතාවම වෙනස් වෙන්නේ. බලමුද එක් එක් කාල පරිච්ඡේදයේදී මොකද වෙන්නේ කියලා? අවුරුද්දේ මුල් භාගයේදී ඒ කියන්නේ ජනවාරි ඉඳන් ජූනි දික වෙනකම් මුදල් ගණ ටිකක් විමසිල්ලෙන් එන්න වෙනවා. වියදම් වැඩි වෙන්න පුළුවන්, අනවශ්‍ය දේවල් වලට අතේ තියෙන මුදල් යන්න ඉඩ තියෙනවා. හැබැයි මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඒ තමයි පින්දහම් වැඩවලට එහෙම නැත්නම් අනාගතයට වටින ආයෝජනයකට මුදල් යොදවන්න නම් මේක නියමම කාලයක්. හැබැයි ජූනි 2න් පස්සේ අන්න එතන තමයි හැරෙවුම් ලක්ෂ්‍ය. තත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ආදායම් මාර්ග වැඩි වෙන්න, අලුත්ම අවස්ථා ලැබෙන්න පටන් ගන්නවා. මේක ජීවිතේ හැම අතින්ම දියුණු වෙන කාලයක් කිව්වොත් නිවැරදි. ඊට පස්සේ නොවැම්බර් 1 වෙනිදායෙන් පස්සේ අවුරුද්දේ අවසාන භාගය. මෙතනදි වෙන්නේ මෙච්චරකල් හදපු අඩිතාල මූඩේ ස්ථාවරත්වයක් ගොඩ නැගෙන එක. ඉතුරුම් වැඩි වෙනවා, පවුලේ අයගෙන් උදව් වෙනවා, මූල්‍යමය වශයෙන් හිතට ලොකු නිදහසක් දැනෙන කාලයක්. හරි. මුදල් පැත්තෙන් එහෙම ස්ථාවරත්වයක් ලැබෙද්දී ආදරය පැත්තෙන් මොකද වෙන්නේ? හදවතේ කාරණා ගැන තරු මනවද කියලාන්නේ. අපි දැන් මේ පැත්තට හැරෙමු. මෙන්න මේ දිනයන් ටික දින දර්ශනයේ ලකුණු කරලා තියාගන්න ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකම්. මොකද ආදර සම්බන්ධතාවලට මේක හරිම බලගතු කාලයක්. තනිකඩ කෙනෙක්ට අලුත් ආදරයක් පටන් ගන්න දැනටවත් සම්බන්ධයකින් ඉන්න අයට ඒක තවත් ශක්තිමත් කරගන්න මේ අවුරුද්දේ නියම අවස්ථා උදා වෙනවා. විශේෂයෙන්ම ජූනි 2න් පස්සේ විවාහ යෝජනා, විවාහ ගිවිස ගැනීම වගේ දේවල් වලටත් ඉඩකඩ විවර වෙනවා. පවුලේ සමගියත් වැඩි වෙන කාලයක්. හැබැයි පොඩි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි ඔක්තෝබර් නොවැම්බර් කාලය. ආදරයට අධිපති සිකුරු ග්‍රහයා වක්‍ර වෙන නිසා විවාහය වගේ ලොකු තීරණ ගන්න එක ටිකක් ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ කාලෙදී විසීමෙන් කටයුතු කරන එක තමයි නුවණට හුරු. හරි. එහෙනම් ජීවිතයේ අත්‍යවාරම තවත් ශක්තිමත් කරන අංශ දෙකක් වෘත්තිය සහ අධ්‍යාපනය. බලමු 2026 දී මේ පැති දෙකට මොකක්ද වෙන්නේ කියලා. මේ බලන්න. රැකියාව පැත්තයි අධ්‍යාපනය පැත්තයි දෙකම එකට තියලා බලද්දි පේනවා මේ දෙයන්ෂයටම ඊටාම සුබදායක ප්‍රවණතා තියෙන බව. දියුණුවට පැහැදිලි දොරටු විවෘත වෙන වසරක්. මෙහිදී ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි දිගුකාලීන උත්සාහයන් වලට ප්‍රතිඵල ලැබෙනවා කියන එක. විශේෂයෙන්ම නීතිය, ආගමික කටයුතු, පර්යේෂණ, රක්ෂණ, මූල්‍ය වගේ ශේෂ්ඨවල අයට. හැබැයි එකපාරටම රැකියාව මාරු කරන එක ගැන නම් දෙපාරක් හිතන්න ඕන. ඒ වගේම උසස් අධ්‍යාපනය, විදේශගත වීම, ආධ්‍යාත්මික අධ්‍යයන වගේ දේවල් වලට නම් ඉහළම සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් රැකියාව, අධ්‍යාපනය, මුදල් මේ හැමදේම එක්ක දියුණු වෙද්දී අපේ පෞද්ගලික ජීවිතයට, ඒ කියන්නේ පවුලට සහ සෞඛ්‍යයට කොහොම බලපෑමක් වෙයිද? අපි දැන් මේ අතිශය වැදගත් අංශ දෙක ගැන බලමු. පෞල් ජීවිතයේදී මේ අවුරුදු දෙකක් සියුම් සමබරතාවයක් තියාගන්න වෙනවා. කතා කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. මොකද සමහර වෙලාවට මත ගැටුම් ඇති වෙන්න පුණා. හැබැයි කලබල වෙන්න දෙයක් නැහැ. මොකද එහෙම ප්‍රශ්නයක් ඇති වුණත් ආයෙමත් පෞලේ සමගිය ගොඩනගා ගන්න ශක්තිමත් ඉඩකඩක් තියෙනවා. සෞඛ්‍ය පැත්තෙන් නම් කලින්ම පියවර ගන්න එක තමයි හොඳම දේ. විශේෂයෙන්
උදරය, හෘදය, රුධිර පීඩනය වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න. සමබර ආහාර වේලක්, පළතුරු බීම වගේම භාවනාව වගේ දේවල් වලින් මානසික සුවතාවය පවත්වා ගන්න එක මේ වසරේ ගොඩක් වැදගත් වේවි. හොඳයි. එහෙනම් මේ උදා වෙන සුබවාදී වසරේ ශක්තිය උපරිමෙන්ම ලබා ගන්න මොනවද කරන්න පුළුවන්? අපි බලමු ඒ සඳහා වන මඟ පෙන්වීම සහ පිළියම් කිහිපයක්. මෙන්න තියෙනවා හරිම සරල ඒ වගේම බලගතු පිළිවෙතක්. ඕම් ගුරුවේ නම කියන මන්ත්‍රය දිනපතා 108 වතාවක් ජප කරන එක. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වලට කහපාට මල් හෝ වෙනත් දෙයක් පූජා කරන එකෙන් මේ වසරේ ප්‍රධාන සුබ ග්‍රහයා වන ගුරුගේ ආශිර්වාදය ලබා ගන්න පුරුවන්. ඊට අමතරව වාසනාව තවත් ලං කරගන්න පුරුවන් සරල දේවල් දෙකක්. වැදගත් කටයුත්තක් පටන් ගන්නවන සඳුදා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දවසක් තෝරගන්න එක සුබයි. ඒ වගේම සුදු, කහ, ලාල් නිල් වගේ වර්ණ භාවිතයට ගැනීමෙනුත් ධනාත්මක ශක්තිය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න පුරවන සාරාංශය මොකක්ද? 2026 කියන්නේ කටක ලග්න හිමියන්ට ජීවිතය නැවත ගොඩ නැගා ගන්න, විවාහය, වෘත්තිය වගේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ලැබෙන හරිම බලගතු වසරක්. ඉතින් බලන්න අවස්ථාවන් දොරකඩටම ඇවිත් තියෙනවා. ග්‍රහ බලියත් සුබයි. දැන් ඉතිරි වෙලා තියෙන එකම ප්‍රශ්නය තමයි මේ ලැබෙන බලවත් ශක්තිය ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියන එක. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍යවේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ජ්‍යොතිර්විද්‍යා ගෞරව, මානව හිතවාදී, කීර්තිශ්‍රී දේශගෞරව, ජනරංජන, ජ්‍යොතිර්විද්‍යා විශාරද, ජනප්‍රසාදිනී දේශකීර්ති, WRA ඉරෝෂා නිරෝෂණී සෝමවීර, සම්මානී ජ්‍යොතිර්විද්‍යා සේවය අංක 305C කොස්සින්න ගණේමුල්ල. WhatsApp අංකය 070 248 682 5